ශ්‍රී ලංකා කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ සිහිනය ඊයේ රාත්‍රියේදී බොඳ වුණා. තරඟ දෙකක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟයක් පැවැත්වුණා. ඒත් එක්කම තමයි අයර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදව් කාන්තා කණ්ඩායම අතර තරඟයක් පැවැත්වුණා. එම තරඟවල ජයග්‍රහණයන් තීරණය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් නිවත්වීමට සිදු වුණා. පළමුවෙන්ම පැවැත්වුණේ අයර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදව් කාන්තා කණ්ඩායම අතර තරඟය. ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වුණේ මේ අයර්ලන්ත කණ්ඩායම අනිවාර්යයෙන්ම බටහිර ඉන්දිය කොදව් කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්‍රහණය කළ යුතුයි කියන කාරණාව. කෙසේ වෙතත් ඒ ආකාරයෙන්ම සිදු වුණා. බටහිර ඉන්දිය කොදව් කාන්තා කණ්ඩායම අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන්න බටහිර ඉන්දිය කොදව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 128ක් රැස් කළා. අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළදී කඩුළු 4ක් පමණක් දැවී සිය ජයග්‍රහී ඉලක්කය සපුරා ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා බලාපොරොත්තු එතනින් බොඳ වුණා. අයර්ලන්ත කණ්ඩායමට දල ලකුණු සටහනක් ඇතිව එම තරගයේ ජයග්‍රහණය කිරීමට නොහැකි වුණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී යනුව බටහිර ඉන්දිය කොදව් කණ්ඩායමට බලාගෙන ඉන්න වුණා. එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය මොන ආකාරයෙන්ද විසඳෙන්නේ කියන කාරණාව. එම තරගෙන් එංගලන්ත කණ්ඩායම කඩුළු 9ක ජයක් වාර්තා කළා. මේ නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් ඒ අනුව අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදව් කාන්තා කණ්ඩායම සමත් වුණා. අයර්ලන්ත කාන්තා කණ්ඩායම ගැන කතා කරනකොට විශේෂයෙන්ම කතා කළ යුතු තවත් තරගයක් තමයි ඊයේ පැවැත්වුණා. අයර්ලන්ත පිරිමි කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර තරගය. වත්මන් ලෝක සූරයන් පරාජයට පත් කරමින් 2020 තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. ඉතිහාසයේ පළමු වතාවට තමයි අයර්ලන්ත කණ්ඩායම 2020 තරගයක් ජයග්‍රහණය කරලා තිබෙන්නේ ඉන්දිය කණ්ඩායම හමුවේ.